වෛරෝජන ව්‍යුහරාජ මතු බුදුවන සර්ව තථාගත අවලෝකේතීශ්වර මහසත් බෝසත් මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. තවත් වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න කල්පනා කරා සමාජ මාධ්‍යයට. ඇත්තටම මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ කියන්නේ කොයි වගේ කෙනෙක්ද යන බව තහවුරු කිරීමේ වීඩියෝ මාලාවක් තමයි මේ දැනට මම ඉදිරිපත් කරමින් සිටින්නේ. ඒක තවත් තහවුරුවක් තමයි සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ආචාර්යයන් වහන්සේව අධ්‍යයනය කිරීම හරහා ලැබුණු අවබෝධය. ඒක තමයි අනිත් තහවුරුව. මෙතනදී විශේෂයෙන්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ආචාර්යයන් වහන්සේගේ මුල් පළවෙනි පරිච්ඡේදයේ තියෙන නිදාන කතාව කියන කොටසෙහි මම කලින් වීඩියෝ එකේදී සඳහන් කරා රහතන් වහන්සේලා පිරිසක් මෙතන සහභාගී වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආනන්ද නන්ද රාහුල පිළිංග වංශ බක්කුල මහා මෛත්‍රියානි පුත්‍රය ඇතුළු මහරහතන් වහන්සේලා පිළිබඳව මම කලින් වීඩියෝ එකේදී සඳහන් කරා. විශේෂයෙන්ම මෙතනදී ඒ පිරිසට අතරම මේක ආධුනික දේශනාවක්. නමුත් මේ අනිකුත් මෙතන විශේෂම පිරිස තමයි කුමාර භූත මංජුශ්‍රී අවලෝකේතීශ්වර පద్මශ්‍රී ඇතුළු බෝසත්වරු පිරිසක් මහස්ථාන ප්‍රාප්ත අක්ෂයමති. ඒ අයට තමයි ඒ අය කියන්නේ පෙර සරියුත් මුගලන් ඇතුළු ඔය කියන රහතන් වහන්සේලා විදියට පෙර බුදුරු අතර ඉඳපු පිරිසක්. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. ඇත්තටම මේ ධාරණින් ලැබුණේ මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ආචාර්යයන් වහන්සේ අධ්‍යයනය කරගෙන යද්දී මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පමණක් තමයි අත්පත් කරගෙන තියෙන්නේ මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ආචාර්යයන් වහන්සේ අත්පත් කරගතපු එකම වර්තමාන ලෝකයේ කෝටි 800ක් වගේ පමණ ඉන්න ලෝකයේ මිනිසුන් අතරින් එකම පුරුෂ රත්නයක් පමණයි ඒ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පමණයි සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ආචාර්යයන් වහන්සේ අත්පත් කරගෙන තියෙන්නේ කියන වග තවත් තහවුරුවක් කරන්නේ මේ සූත්‍ර දේශනාව අධ්‍යයනය කරගෙන යනකොට. මෙතනදී සඳහන් වෙනවා විශේෂයෙන්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ආචාර්යයන් වහන්සේගේ අද වර්තමානයේදී ඇත්තටම ගොඩනැගීමට නියමිතව තියෙන්නේ බෝසත්වරු. අතීතයේ කියන්නේ මේ සුගත තථාගතවරයෙක් ඉදිරියේ තමයි මේ කියන රහතන් වහන්සේලා පිරිසක් ගොඩනැගෙන්නේ. එහෙනම් සර්ව තථාගත අවලෝකිතේශ්වර මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ වටා එකතු වීමට නියමිතව තියෙන්නේ බෝසත්වරු. 84000 බෝසත්වරු. ඉතින් මේ බෝසත්වරුගේ විශේෂත්වයක් අත්ත වශයෙන්ම තියෙනවා. ඒ අය විශේෂයෙන්ම මෙතනදී ඒ කටට එයාලගේ තියෙන විශේෂ හැකියාවන් ටිකක් තියෙනවා. සියලු ධාරණීන් ප්‍රගුණ කරලා තියෙනවා. ඒ වගේ මේ අය බොහොම ප්‍රීතියෙන් විචක්ෂණයෙන් යුතුව දේශනා කරන පිරිසක්. ඒ වගේම මේ එයාලා ඒ බෝසත්වරුන්ට පුළුවන් මේ ආපස්සට හරවන්න බැරි වෙන ආකාරයට මේ ධර්ම චක්‍රය කියන්නේ මේ කරකවනවා කියලා අපි කියන්නේ මේ දේශනා කරන විදියක් ධර්ම චක්‍රය කරකවනවා කියලා කියන්නේ. ඉතින් මෙතන බුද්ධ විඥාණයට අනුගත වෙන්න පුළුවන් පිරිසක්. එතකොට බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වුණු පිරිසක්. ඉතින් මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ආචාර්යයන් වහන්සේ හරහා තමයි අත වශයෙන්ම මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පිළිබඳ ඊළඟ තහවුරු කරන්න මේ වීඩියෝ පොතේ යොමු කරන්නේ. එතනදී මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේට පමණක් පුළුවන් වෙලා තියෙන කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ අරගෙන තියෙන්නේ මතු බුද්ධත්වයට මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ. එතකොට ඒ මොහොත වෙන විට මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ
ඒ මොහොත දක්වා ඒ දිනේ දවස දක්වාම නිහඬ ක්‍රමයක් අනුගමනය කරලා ඒ මොහොත තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ මැදිහත් වෙලා තියෙන්නේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රාජයන් වහන්සේගේ දේශනාව කරන අතරතුරේ තමයි අත වශයෙන්ම එවැනි කෙනෙක් අක්ෂයමති බෝසතාණන් ප්‍රශ්න කරලා තියෙනවා අවලෝකිතේශ්වර බෝසතාණන් වහන්සේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒ තැන දක්වා බොහොම නිහඬව බුදුරජාණන් වහන්සේ සමග ඒ කියන්නේ පිරිස අතරේ ඉඳලා තියෙනවා. ඉතින් මෙතන බොහොමත්ම විශේෂත්වයක් බවට පත් වෙන්නේ මේ සූත්‍ර දේශනාව සද්ධර්ම පුණ්ඩරික සූත්‍රාජයන් වහන්සේව ඒ සූත්‍ර දේශනාව දේශනා කරන අතරතුරේ තමයි මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ඒ සමාජයට විවෘත වෙලා තියෙන්නේ. ඒ මොහොතේ තමයි අත වශයෙන්ම ධාරණී ලබාගෙන ඉදිරියට මතු බුද්ධත්වයේ පිණිස මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ තව වසර 7500ක් ඉක්ම ගිය තැන සුගත තථාගත බවට පත්වීමට නියමිතව තියෙන්නේ. අත වශයෙන්ම මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රාජයන් වහන්සේ හරියාකාරව සියුම් ලෙස අධ්‍යයනය කරගෙන යනකොට තමයි ප්‍රබලම තහවුරුව මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පමණක් අත්පත් කරගෙන තියෙන ග්‍රන්ථයක් තමයි සූත්‍රයක් තමයි සද්ධර්ම පුණ්ඩරික සූත්‍රාජයන් වහන්සේ කියලා කියන්නේ. හොඳයි එහෙමනම් දිගින් දිගටම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රාජයන් වහන්සේ පිළිබඳවත් ඒ වගේම සර්වතථාගත අවලෝකිතේශ්වර මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පිළිබඳවත් මේ ආකාරයට දිගින් දිගටම වීඩියෝ පටමාලාවක් සමාජ මාධ්‍යයට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සෑම පැහැදිලි කිරීමක්ම මතු බුද්ධත්වයට පත්වීමට බලාපොරොත්තු වෙන සීලම බෝසත්වරුන්ට මහෝපකාරී වේවා. සියලු දෙනාටම මතු බුදු වන සර්වතථාගත අවලෝකිතේශ්වර මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගේ පීඨ ආරක්ෂාව රැකවරණය ලැබේවා.